ඔව් දැන් අපි expanded table view mode එක පිළිබඳව තරමක් දුරට සාකච්ඡා කරමු. මම මුලින් ඔයගොල්ලන්ට උදාහරණයකින් පෙන්නන්නම් මේකෙන් වෙන්නේ කුමන කාර්යයක්ද කියලා. මම කලින් නිර්මාණය කරගත්තා table එකක්. ඒකට මම picture එකක් add කරගත්තා. ඊට පස්සේ මේ තියෙන මේ table එක මම මේ table එක select කරලා ඉවරලා property inspector එකේ තියෙන border කියන ස්ථානය බිඳුව අගය යොදනවා. ඒ වගේම cell padding කියන ස්ථානයටත් බිඳුව අගය යොදනවා. cell space කියන ස්ථානයටත් බිඳුව අගය යොදනවා. එතකොට ඊට පස්සේ මම මේ document එක click කරාම ඔයගොල්ලන්ට පේනවා ඇති මට table එකේ lines ඔක්කොම පේන්නේ ඉතාමත් හීනියට. cell padding border එතකොට cell space අයින් කරාම ටිකක් පහසුයි control කරන්න table එකක්. ඉතින් මම මෙතනදී මම මේ row එකට text එකක් type කරනවා. ඔව් මම text එක type කරලා අවසానයි. මට මෙතනදී පොඩි picture එකයි text එකයි අතර පොඩි හිඩසක් තියෙන්නේ. මම එච්චර ඒ ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. නමුත් මම view කරලා බලනවා expanded table mode එකකින් view table mode expanded table mode එතකොට ඔන්න මට ඩිස්ප්ලේ වෙනවා ලොකු හිඩසක් තියෙනවා මේ පික්චර් එකයි ටෙක්ස්ට් එකයි අතර. ඒකෙන් පොඩි අවලස්සන ගතියකුත් මෙතනදී වැඩි වෙනවා. ඉතින් මේ ආකාරයට තමයි ගොඩක් Opera, Netscape වගේ වෙබ් බ්‍රවුසර්ස් පාවිච්චි කරන අයට ටේබල් එකක් ඩිස්ප්ලේ වෙන්නේ. අපි බෝඩර් එක අයින් කරා කියලාවත් එතකොට cell spacing අඩු කරා කියලාවත් cell padding අඩු කරා කියලාවත් ඒගොල්ලොන්ගේ tables වලට වෙනසක් වෙන්නේ නැහැ. ඒගොල්ලොන්ගේ වෙබ් බ්‍රවුසර්ස් වලින් පේන මේ ආකාරයට තමයි ඩිස්ප්ලේ වෙන්නේ ගොඩක් අවස්ථාවලදී. ඉතින් අපි මේ දේ කරා කියලා හරියන්නේ නැහැ. ඒගොල්ලොන්ට මේ හිඩස හොඳින් පැහැදිලිව පේනවා. ඉතින් අපේ වෙබ් පේජ් එකේ අවලස්සන භාවයේ වැඩිවීමක් තමයි එතනදී සිදු වෙන්නේ. ඉතින් අපිට මේකට ගොඩක් උපකාරී වෙනවා මේ expanded table mode එක. ඉතින් මම මේ expanded table mode පාවිච්චි කරපු නිසා තමයි මටත් මේක පැහැදිලි වුනේ. ඉතින් මම කරන්නේ මේ text එක cut කරලා මේ row එකට මම paste කරනවා. paste කරලා ඉවරලා බලද්දි මට එච්චර ලොකු හිඩසක් නැහැ. මම නැවතත් ස්ටෑන්ඩඩ් මොඩ් එකට යනවා. එතකොටත් මට එච්චර ලොකු හිඩසක් පේන්නේ නැහැ. මට සාමාන්‍යයෙන් අවශ්‍ය කරන හිඩසක් දැක ගැනීමට පුළුවන්. ඉතින් expanded table mod ක්‍රමේ භාවිතා කරන්න ගොඩක් අවස්ථාවලදී එතකොට ඔයගොල්ලන්ට දෝෂ ඉතාමත් අඩු කරගන්න පුළුවන් ඔයගොල්ලෝ නිර්මාණය කරන වෙබ් පේජ් එකේ. මම ඊළඟ කොටසෙන් සාකච්ඡා කරනවා table properties කොහොමද නිවැරදිව settings හදාගන්නේ කියලා.